ආයුබෝවන් නිර්මලා දෑතේරු YouTube නාලිකාවත් එක්ක එකතු වුණු ඔයගොල්ලන්ට මම අද අලුත්ම පාඩමක් අරගෙන ආවා. ඔයගොල්ලෝ හැමෝම භාවිතා කරන සයිඩ් බෑග් එකට අවශ්‍ය ඩෙකරේෂන් එක හදාගත්තා. අර කීටපෝ වගේ මට හිතුණා අලියෙක්ම පෙන්වන්න ඕනේ. ඕනිට මහල දෙන්න. ඉස්සරහට වැලන්ටයින් ඩේ එක එනවා. මොන තෑග්ගක් දෙන්න. අපි දැන් බලමු බෑග් එක මහන්නේ කොහොමද කියලා. බලන්න. මං මේක අමුරෙද්දෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේක මේ ටිකක් අර ඔයගලන්ට මේ ඩිසයින් එකකුත් එක්ක ටිකක් පේන්න ඕන නිසා. මේක ඉතින් ඕගොල්ලන්ට කැමති රෙද්දකින් භාවිතා කරන්න පුළුවන්. අපි බලමු අද මේ වගේ එකක් මහගන්නේ කොහොමද කියලා. මෙටීරියල් එක ඕගොල්ලෝ තෝරගන්නේ ඕගොල්ලන්ට බාරයි. අපි බලමු මොනවද මේක කරන්න උවමනා වෙන්නේ කියලා. මම අමුරෙදි වලින්ම ගත්තා. මුලින්ම මෙන්න මේ වගේ අමුරෙදි කොටස් මේ කොටසක් මම ගත්තා. මේක අඟල් 7ක් පළල 13.5ක් දිගයි. අඟල් 7ක් පළලයි 13.5ක් දිග කොටස් එකයි ඒ සඳහා ලයිනින් කොටස් එකයි. ඒ සඳහා ලයිනින් කොටස් එකයි. ඊළඟට මම ගත්තා අඟල් 7ක් පළල 10ක් දිග කොටස් එකක්. අඟල් 7ක් පළල 10ක් දිග. ඉස්සෙල් එක 7ක් පළලයි 13.5ක් දිගයි. මේක 7ක් පළලයි 10ක් දිගයි. ඒකට තව ලයිනින් කොටසයි. මේ හැම එකටම ලයිනින් කොටසක් ඕනේ. ඒ ලයිනින් කොටසක් 7ක් පළල 10ක් දිග ලයිනින් කොටස් එකයි. ඊළඟට මම මේ බෑග් එකට පොකට් එකක් දාගෙන තියෙනවා. ඒ පොකට් එක මහන්න මම ගත්තා අඟල් 6ක් උස 7ක් පළල කොටස් එකක්. එතකොට ඔයගොල්ලෝ දැක්ක මේ බෑග් එකේ මේ මං අලියෙක් හදන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වෙනුවට ඕනම එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේකේ අලියා හදාගන්න තියෙනවා. ඒක ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට ගන්න. ඊළඟට මේ වගේ කටවල් මහන්න. ඒ කියන්නේ දැන් මේ පොකට් වල මේ තියෙනවනේ මෙන්න මේ කට මෙතන මහන්න ඕන. මෙතන මහන්න ඕන. ඒ සඳහා පේසින් අපි සාමාන්‍යයෙන් අඟල් 1.5ක් පළල 7ක් දිග, ඒ කියන්නේ 7ක් මේ පළල පැත්තට මෙහෙම 7ක් එන්න 1.5ක් විතර පළල තියෙන කොටස් දෙකක් මම අරගත්තා. ඒකම මෙන්න මේ පියන මේ වහන පියනේ පොඩි ඝනකමක් පෙන්වන්න ඕන නිසා කුඩා ස්ටිප් කෑල්ලක් මම භාවිතා කරා. ඒකත් අඟල් 3.5ක් දිග උස 7ක් පළලට මම ගත්තා. පැහැදිලි නුවමනා ද්‍රව්‍ය ටික. දැන් අපි බලමු කොහොමද මේක මහන්නේ කියලා. පළමුවෙන්ම මෙන්න මේ රෙදි කොටස. ඒ කියන්නේ අඟල් 10ක් පළල දිග උස 7ක් පළල රෙදි කොටස අරගෙන ඒකේ හොඳ පිට මේ විදිහට තියාගෙන ඒ පැත්තටම ලයිනින් එක තියාගන්න. මේ ඊට පස්සේ මම අර කිව්වේ පේසින් මේ මහන්න කොටසක් ගන්න කියලා. ඒක මෙන්න මේ විදිහට තියාගන්න. දැන් මතකයිනේ. හොඳ පිට තිබුවා ලයිනින් එකේ කුඩින් තිබුවා. මෙහෙම තිබුවා. තියලා මෙතනින් මහන. දැන් මේව ඔයගොල්ලෝ දන්නවා. මෙතනින් මහලා මේක මෙහෙම හරවලා මෙන්න මෙහෙම මහගන්න. එහෙම මහගත්තු එකක් මම ඕගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ වගේ කොටසක්. 10ක් දිග 7ක් පළල එක මහගෙන මේ තියෙන්නේ කට මහගෙන මේ පේසින් එකට මේ තියෙන්නේ ලයිනින් එක මේ තියෙන්නේ හොඳ රෙද්ද. ඒකට අපි බෝඩ් එක මහගෙන තියෙනවා. කට මහගෙන තියෙනවා. දැන් ඒක පැහැදිලි. ඒ වගේම අර අඟල් 6ක් දිග පොකට් එක සඳහා භාවිතා කරන අඟල් 6ක් උස 7ක් පළල එක ඉස්සෙල්ලාම මං කරේ මේකට අවශ්‍ය ඩෙකරේෂන් එක හදාගත්තා. අර කීටපෝ වගේ මට හිතුණා අලියෙක්ම පෙන්වන්න ඕන කියලා මං ඒ අලියා හදාගත්තා. ඊට පස්සේ ලයිනින් එක තියලා පොකට් එක සඳහා පේසින් එක තියලා කට මහගත්තා. දැන් පැහැදිලිනේ. හරි. දැන් ওই වගේ කොටස් දෙකම මහගෙන ඉවරයි. ඊළඟට අර 13ක් දිග 13.5ක් දිග 7ක් පළල රෙදි කොටසක් ගත්තනේ. ඒ රෙදි කොටස උඩ පොඩ්ඩක් මම වක්‍රාකාරව මෙහෙම කපලා ඒකට අර ස්ට්‍රිප් කෑල්ල තියලා අයන් කරගත්තා. දැන් පැහැදිලිනේ. මේක 13ක් දිග 10 7ක් පළල එකට පොඩි වක්‍රාකාරව
චුට්ටක් කපලා ඒකට ස්ට්‍රිප් එක තියලා මේ තියෙන එකට මැහුම් වාසේ හිටින්න ඉඩ තියලා ස්ට්‍රිප් එක අලව ගත්තා. දැන් පැහැදිලි. ඊළඟට අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඒකම තව ඕන වෙනවා මේකට අයිලට්. ඔගොල්ලෝ දන්නවා බෑග් මහන්න ගන්න අයිලට්. මේ තියෙන්නේ මේව මැග්නට් නිසා ඉතින් එකට කැල්ලෙනවා. මෙන්න මේ අයිලට්. මේ අයිලට් ඕන වෙනවා ජෝඩුව. මේ වගේ දෙකක් තිබුණාම ප්‍රමාණවත්. මම ඔයගලන්ට පෙන්නන්න මේ කැලි ටිකක් වැඩිපුර ගත්තා. ඊළඟට අපි බෑග් එකේ සයිඩ් එකට ඩී-රින්ග්ස් දෙකක් දාලා තියෙනවා. ඩී-රින්ග්ස් කියන්නේ මෙන්න මේවා. මේවා එක එක සයිස් එකෙන් වෙළඳ පොලේ ගන්න තියෙනවා. මේ වගේ ඩී-රින්ග්ස් දෙකක් අවශ්‍ය වෙනවා. ඒකත් ඔයගලන්ට ගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය නැහැ. මොකද මම ඩී-රින්ග් එක භාවිතා කරේ මෙන්න මෙතන. මේ තියෙන සයිඩ් එකේ මේ බෙල්ට් එක දාන්න. ඉතින් මෙහිම බෙල්ට් එක දාන්න ඕන කියලා නීතියක් නැහැ. ඔයගලන්ට මෙතෙන්ට බෙල්ට් එක තියලා මෙහිම රඳව ගන්න පුළුවන්. ඉතින් මම ඩී-රින්ග් එකක් දාලා මේ වගේ හදාගත්තා. ඉතින් මම බෑග් එක සඳහා බෙල්ට් එක භාවිතා කරලා තියෙන්නේ දන්වැලක් වගේ කොටසක්. නමුත් ඕගොල්ලන්ට පුළුවන් මේ රෙදි වලින්ම ඒක මහගන්න. ඊට පස්සේ මේ ඩී-රින්ග් එක රඳවන්න අඟල් භාගයක් මහතට අඟල් 1/2ක් දිග පටි කොටස් දෙකක් ඕන වෙනවා. මොකද අපි මේ කොටස මහලා අරගෙන මෙන්න මෙහෙම ඩී-රින්ග් එක ඇතුලෙන් දාලා මෙන්න මෙහෙම කරලා මෙතනින් හොඳට මහලා පැත්තකින් තියාගන්න. දැන් හරි. දැන් බලමු අපි බෑග් එක මහන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම ඔයගොල්ලෝ අර 13ක් උසරෙදි කොටසක් ගත්තනේ. ඒකේ මෙන්න මේ කන පිට පැත්ත. ඒ කියන්නේ මේ ලයිනින් එක මම චූටි පැන්සල් ඉරක් ගහලා තැන මාක් කරගෙන මේ පැන්සල් ඉර මම ගැහුවේ මේකේ හරි මැද තෝරගන්න. ඉතින් මෙහෙම පැන්සල් ඉරක් ගාලා මෙතන ඉඳලා අඟල් 1/2ක් විතර දුරින් අපි මෙන්න මේ අයිලට් එක රඳවන්නයි යන්නේ. බලමු මේක කොහොමද රඳවන්නේ කියලා. මේ තියෙන්නේ ඒ අයිලට් එක. ඒක අපි රඳවන්න යන්නේ. මේ තියෙන්නේ මම අනිත් කොටස මගේ අයිලට් එක. පැහැදිලිනේ? එතකොට මේකේ මම කරන්නේ මේ පැත්තට මේ කන මේ කියන්නේ ලයිනින් එකේ මේ තියෙන හොඳ පැත්ත මේ ලයිනින් එකේ ඇතුල් පැත්තට මෙන්න මෙහෙම මේක මේ දාලා මේක හොඳට මෙහෙම තද කර. පැහැදිලිනේ? ඊළඟට අපි බෑග් එක මහනකොට මේක එන්නේ මෙන්න මේ විදිහට. කොහොමද එන්නේ? ඒතර මේක එන්නේ මෙතෙන්ට. ওই විදිහට එන්නේ. ඒ එන්න කලින් අපි කරන්නේ මේකට මේ පොකට් එක හදාගන්න. මේක මෙන්න මෙහෙම තියලා චුට්ටක් මෙහෙම මහ ගන්න නිකන්. මුකුත් නැතුව නිකන් වටේට මහ ගන්න. ඊළඟට දැන් ඔය මහගත් එක අපි මෙන්න මෙහෙම තියලා මේ අයිලට් එක එන්නේ මෙතෙන්ට. මේකේ අපි ඉතුරු කොටස හදා ගන්නවා. ඒ කොටස අපි මේ පැත්තෙන් ඒක හදා ගන්නකොට මෙන්න මෙතන පොද නිමාවක් තියෙන්න ඕනනේ ඇතුලේ. මෙන්න මේ විදිහට දාලා හොඳට තද කරගන්න. පැහැදිලිද? සම්බන්ධ වෙලා. හරි. දැන් ඉවරයි. ඔක තමයි පියවරනේ. පැහැදිලිනේ? ඊට පස්සේදී මං කිව්වර මේ ඩී-රින්ග් එක දාලා මේ විදිහට මහ ගන්න කියලා. අන්න ඒ කොටස අපි මෙන්න මෙතෙන්ට තියනවා මේ විදිහට. මෙතන ඉඳලා අඟල් 1/2ක් විතර උඩින් චුට්ටක් මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම තියනවා.
මේ ඇතුළට තියන්න. මොකද ඇතුළට තියන්නේ අපි මේක දැන් ඔයගොල්ලෝ දැක්කා බෑග් එක මතකයිනේ. මේ බෑග් එකේ මම මේකට මැච් වෙන්න ඕන නිසා කළු පාටින් ලයිනින් එකක් ගිහින් මේ මහලා තියෙන නිමාව අරන් තියෙන කළු පාටි. ඒක නිසා ඒකට අපි අඟල් 3 කාලක් විතර පළල පටියක් ගත්තා. ඒ පටිය මෙන්න මේ විදියට අරගෙන මේ කොනකින් පටන් ගන්නවා. මෙහිම මහලා මේක කොනකින් මෙහිම තියලා අපි වටේට මෙහිම මහගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවා පයිපින් අල්ලන්නේ මොන විදියටද? ඔය විදියට වටේට තියලා ඔහොම වටේට මහලා ඉවර වෙලා අන්තිමට මේක මේ පැත්තට පෙරලලා ලස්සන්ට මේක මහ ගන්නවා පටියක්. එහෙම මහන වෙලාවේදී අපි මේ ඩීරින් එක දාපු එක මෙන්න මේ පැත්තට නවලා අර අවුට්ලයින් එක මේකේ වදීගෙන යනකොට ඒකත් මෙහෙන්නේ මේ විදියට මහ ගන්න. එතකොට තමයි අපිට මේකේ මෙන්න පැහැදිලිනේ. ඔහොම තියෙනවා. එතකොට තමයි අපිට මේකට බෙල්ට් එක දාන්න පුළුවන්. දීරින් එකම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම කිව්වා. ওই විදියට හදන්න. දැන් බලමු අපි කොහොමද මේක නිමා වුනේ කියලා. මේ ඔන්න මේ පොකට් එක මේ තියෙන අර ඩීරින් එක දාපු එක. ඊට පස්සේ අපි ඒකට මේ වගේ ඒවා වෙළඳ පොලේ ගන්න තියෙනවා යාර ගන්නට. ඕ තමන්ට කැමති කලර් එකකින් සිල්වර් කලර් එක, ගෝල්ඩ් කලර් එක, එක ඩිසයින් වර්ග තියෙනවා. වෙළඳ පොලේ ගන්න. ඊට පස්සේ මේ අයිලට් එක දාලා තියෙනවා. ඉවරයි. ඉතින් ඔන්න දෝනිට මහලා දෙන්න ඉස්සරහට වැලන්ටයින් ඩේ කියනවා. ඔන්න තෑග්ගක් දෙන්න ලස්සනයි. ඉතින් මේක ඕගලන්ට විවිධ වර්ණ වලින් මහ ගන්න පුළුවන්. කැමති පින්තූරයක් මෙතෙන්ට දා ගන්න පුළුවන්. ඉතින් අදත් මාත් එක්ක එකතු වුණාට ඔයගලන්ට බොහොම ස්තුතියි.